එලෝ කියනවා හැමෝටම මම ඊයේ කළම්බු සිටි සෙන්ටර් එකේදී බැලුවා ෆයිනල් ඩෙස්ටිනේෂන් බ්ලඩ් ලයින්ස් කියන මූවී එක. මේක ෆයිනල් ඩෙස්ටිනේෂන් සීරීස් එකේ 6 වෙනි ෆිල්ම් එක වෙනවා. මීට කලින් මේකේ මූවී එකක් ආවේ ඇත්තටම දැන්ට අවුරුදු 14කට විතර ඉස්සෙල්ලා 2011 අවුරුද්දේදී. මේ ෆයිනල් ඩෙස්ටිනේෂන් සීරීස් එක ගැන කියනවා නම් එහෙම මේ සීරීස් එක ඇවිල්ලා රික් කියන රයිටර් විසින් තමයි මේ කැරක්ටර්ස් බිල්ඩ් අප් කළේ. මේක ඉනිෂියලි මුල් කාලේදී ඇත්තටම අර ඔයගොල්ලෝ දන්නවා ඇති මතක ඇති පරණ කට්ටිය ඉන්නවා නම් එහෙම X Files කතා මාලාව. X Files කතා මාලාවේ එපිසෝඩ් එකක් හැටියට තමයි මේක මේ ෆයිනල් ඩෙස්ටිනේෂන් කියන එක මුලින්ම ලියලා තිබුණේ. ඒත් ඒක X Files එකට ගන්නේ නැතුව පස්සේදී මේක චිත්‍රපටියක් හැටියට එනවා. ඒකෙන් ඉන්ස්පයර් වෙලා දිගට ගිය කැරක්ටර්ස් බේස් කරගෙන තමයි මේ ෆයිනල් ඩෙස්ටිනේෂන් බ්ලඩ් ලයින්ස් කියන එක චිත්‍රපටය නිර්මාණය දක්වා අද වෙනකොට වර්ධනය වෙලා තියෙන්නේ. එතකොට මේ රික් කියන මේ ෆයිනල් මං කියපු X Files කතා මාලාවට තිරපිටපත ලියපු කෙනා හරිම ඉන්ටරෙස්ටිං කැරක්ටර් එක. එයා ඇවිල්ලා වයස අවුරුදු 14 දී නයිට්මෙයා ඔන් ද එල්ම් ස්ට්‍රීට් කියන කතාවට එයා ප්‍රීක්වල් එකක් එයා ලියනවා. ඒක දෙවෙනි කොටසක් වගේ පිටු 10ක එකක් ලියලා ඉවර වෙලා නිව් ලයින් සිනමා කියන එකට මෙයා පෝස්ට් කරනවා ඒ ස්ක්‍රිප්ට් එක. එතකොට මෙයා වයස අවුරුදු 14 දී ඒක ලියන්නේ. ඒත් ඒක ඒ නිව් ලයින් සිනමා එකෙන් ඒක රීඩ් කරන්නේ නැතුව අන්රීඩ් වර්ෂන් එකක් හැටියට ආපහු මෙයාට රිටර්න් කරනවා. ඒත් මෙයා මේකේ නවතින්නේ නැහැ. මෙයා ඒ ස්ටුඩියෝ එකට ලියනවා. ඊට පස්සේදී මෙයා ඉල්ලීමක් කරනවා මෙයාගේ මේක කියවන්නයි කියලා. පසු කාලෙකදී ඒක කියවනවා. ඒ වගේම මෙයා ඒකේ ස්ටුඩියෝ එකේ ඉන්න කෙනෙක් සමග ඉතාම හිත මිත්‍රකමක් ඇති කර ගන්නවා. ඒගොල්ලෝ දුරකථනයෙන් සහ ලියුම් මාර්ගයෙන් දිගින් දිගටම ගනුදෙනු කරනවා. ඊට පස්සේදී මෙයා කොලෙජ් එකට ගියාට පස්සේ ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්නවා ඒ කම්පැනි එකේ. ඒ අවුරුදු 11ක් යනකම් ඒකේ වැඩ කරනවා. ඒ වගේ ලොකු ස්ටෝරි ලයින් එකක් තියෙනවා මේකේ මේ රයිටරුත් එක්ක. ඉනිෂියලි මම කලින් කිව්වා වගේ X Files එකට ලියපු පොඩි එපිසෝඩ් එකකට ලියපු ප්ලොට් එකක් තමයි මේ ෆයිනල් ඩෙස්ටිනේෂන් හැටියට වර්ධනය වුණේ. ඒක නිකන් අර all the time classic එකක් බවට පත් වුණා. ඇත්තට මිනිස්සු ඔක ෆස්ට් මූවීස් ඒ ෆස්ට් ඒවා හැම ලොකුවට බොක්ස් ඔෆිස් තිබ්බ චිත්‍රපට නෙමෙයි. හැමෝම අර හෝම් මීඩියා වල ස්ට්‍රීම් කරලා පස්සේ කාලෙකදී බලපු හැමෝම බලපු චිත්‍රපටයක් හැටියට හඳුන්වන්න පුළුවන් ෆයිනල් ඩෙස්ටිනේෂන් කියන්නේ. එතකොට ඒ වගේ අර හොඳ ෆෑන් බේස් එකක් තියෙනවා. තියටර් එකේ බොක්ස් ඔෆිස් එකේ ලොකුට තිබුණ නැති වුණාට ඒකත් එක්ක තමයි මේ ෆිල්ම් එකෙන් අවුරුදු 14කට පස්සේ මේක නම් පට්ටම විදිහට සක්සස් වෙලා තිබුණා. මට මතක හැටියට මිලියන 105ක් වගේ වර්ල්ඩ් වයිඩ් හොයලා තිබුණා ෆස්ට් ඕපනින් වීකෙන්ඩ් එකේදී. ඒක තමයි මේ සීරීස් එකේ highest earning එක හැටියට හඳුන්වන්නේ ඕපනින් වීකෙන්ඩ් එකක. එතකොට මම කලින් කිව්වා වගේම මේකේ ප්ලොට් එක ගත්තොත් එහෙම ෆයිනල් ඩෙස්ටිනේෂන් මූවීස් වල very simple plot එකක් තියෙන මොහක් ඩෙත් එක තමයි මේකේ ප්‍රධාන තේමාව වෙන්නේ. එතකොට මරණය කොහොමද දැන් මෙච්චර කාලයක් කිව්වම මොකක් කරාට ෆ්‍රෙන්ඩ්ස්ලා තමයි මේකදී පාවිච්චි කරන්නේ. ඒත් මේ වතාවේදී බ්ලඩ් ලයින්ස් එකේදී මේගොල්ලෝ ෆ්‍රෙන්ඩ්ස්ලා වෙනුවට ෆැමිලි එක කියන සංකල්පය කියනවා. ෆැමිලි එකේ ඉන්න මෙම්බර්ස්ලා එක මේක මරණය කරා යොමු වෙන එක තමයි මේකේ තේමාව හැටියට ගැනෙන්නේ. ඒ වගේම මේකේ ඇවිල්ලා අර ස්කයිස්කේපර් එකක් ගෙනහල්ලා ඉවර වෙලා ඒකේ වෙච්ච ඩිසාස්ටර් එකක් වැළැක්වීමත් ඒ වැළැක්වීම හරහා අර මැරෙන්න හිටපු මිනිස්සු මරණයෙන් බේරා ගැනීම නිසා ඒගොල්ලන් ඒ මැරෙන්න හිටපු මිනිස්සුනේ. ඒතකොට ඒගොල්ලන් පිටුපිස්ප මේක එන එක පාදක කරගෙන තමයි මේකේ කතාව පටන් ගන්න. ඕපනින් සීක්වන්ස් එක එහෙම සුපර් විදිහටම තිබුණා. ඒ ස්කයිස්ක්‍රේපර් එකේ සීන් එක ඒක හොඳට තිබුණා. විෂුවල් ඉෆෙක්ට්ස් උත් හොඳයි. ඊට අමතරව මේකේ ඩෙත් එක පෙන්නනවා පට්ටම ග්‍රූසම් විදිහට. මේකේ ඩෙත් සීක්වන්සස් පෙන්නනවා. වෙලාවකට පොඩි ෆනි ගතියකුත් තියෙනවා. يعني වෙලාවකට මේක දිහා බලන් ඉන්න බැරි වගේ එකක් එක්කම පොඩි ෆනි එලිමන්ට් එකකුත් එනවා. ඒ වගේම මේකේ මම කැමතිම එක තමයි ඕපනින් සීක්වන්ස් එකයි එන්ඩින් සීක්වන්ස් එකයි. ෆිල්ම් එක ඕපන් කරනවා පට්ටම টොප් නොච් විදිහට. ඒ වගේම මේගොල්ලෝ ෆිල්ම් එක අවසානයකටත් ගේනවා පට්ටම හයි එන්ඩ් টොප් නොච් එක්ස්පීරියන්ස් එකක් හැටියට අවසානයකටත් ගේනවා. එතකොට මේකේ කම්ප්ලීට් ස්ටෝරි ලයින් එක රැප් කරනවා මේ කතා මාලාවේදී. ඒ වගේම ඉතින් ඊළඟ ඕනම විදිහකට සීක්වල් එකක් ඕපන් කරන්න ඕපන් එන්ඩ් එකකුත් දුන්නයි කියලා කියන්න පුළුවන් වෙනවා. මේ චිත්‍රපටය හදපු කට්ටිය කියලා තිබුණා මේකේ දැන්
ඊළඟ එකක් කවදද එන්නේ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඊළඟ එකකට දැන් අලුතෙන් ෆ්‍රෙෂ් ස්ටෝරි ලයින් එකක් හදන්නේ. අර මේක ඇවිල්ලා කලින් ෆිල්ම්ස් වලට වැඩිය ලොකු කොට මේකවල ස්ටෝරි ලයින් එක නිකන් ෆ්‍රෙෂ් එලිමන්ට් එකක් ගේන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක තමයි මේ චිත්‍රපටයේ සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන්ම බලපාන ලද හේතුව හැටියට හඳුන්වන්නත් පුළුවන් වෙන්නේ. දැන් අලුත් දෙයක් ගේනවා නම් එහෙනම් මේක මෙහෙමම කන්ටිනියු කරගෙන යනට වැඩිය අලුත් නිව් ප්ලොට් ලයින් එකකුත් එක්ක එන්න ඕනේ. එතකොට ඒ ක්‍රියේටිවිටි පාර්ට් එකට ටිකක් කාලයක් යන හින්දා ඊළඟ ෆිල්ම් එකත් ටික කාලයක් යයි කියලා කියනවා. 2009 ආව 4 වෙනි එක මතක හැටියට 2011 5 වෙනි එක ආව. ඊට පස්සේ උංග දෙනෙක් හිතුවා ඒකෙන් ඉවරයි කියලා. අවුරුදු 17කට පස්සේ දැන් අද ඇවිල්ලා තියෙනවා 6 වෙනි ෆිල්ම් එක. පට්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්ත මූවී එකක් හැටියට හඳුන්වන්න පුළුවන් වෙනවා. මම මේක බැලුවේ ඇත්තටම ෆිල්ම්ස් 3ක් බැලුවා. ලීලෝ ඇන්ඩ් ස්ටිච් එකයි, ඊට පස්සේ ලාස්ට් රෝඩියෝ එකයි, ඊට පස්සේ තමයි 6 ගානකට මේක බැලුවේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක. හොඳම එක්ස්පීරියන්ස් එකක් ගත්තා කියලා කියන්න පුළුවන් වෙනවා. නියමයි මේ හවුස්ෆුල් වෙනවා වගේම සෙනගත් හිටියයි කියන්නේ. මම හිතන්නේ පරණ ෆෑන් බේස් එකේ කට්ටිය තමයි ගොඩක්ම ඇවිල්ලා හිටියේ. ටිකක් දැන් 30 35 ඒ වගේ සෙට් එකේ ඉන්න කට්ටිය ගොඩක් ඇවිල්ලා හිටියා. 30 40 අතර රේන්ජ් එක කට්ටිය 90s කිඩ්ස්ලා ටික. ඒගොල්ලෝ ඇවිල්ලා තිබුණා. ඒගොල්ලන්ගේ අර තිබුණු චයිල්ඩ්හුඩ් එකේ තිබුණු ඒ වයිබ් එක ආයෙ රිමෙම්බර් කරගන්න මම හිතන්නේ ඇවිල්ලා තිබුණා. ඒගොල්ලෝ ගොඩක් ඒක එන්ජොයි කළා කියලා මම දැක්කා. උග දෙනෙක් පට්ට ෆන් එකක් ගත්ත ෆිල්ම් එකක්. අනිවාර්යෙන් පොප්කෝර්න්ස් අරගෙන මොනවද කන්න බොන්න අරගෙන ඒ වයිබ් එකත් එක්ක පොඩ්ඩක් ෂේප් එකේ නිකන් chat එකක් දාන ගමන් වුණත් නිකන් අර පොඩ්ඩක් එන්ගේජ් වෙලා බලන්න පුළුවන් මූවි එකක් කියලා කියන්න පුළුවන්. අර නිකන් තීම් පාක් එකට ගියා වගේ ඒ අර රයිඩ් එකේ තියෙන එක්ස්පීරියන්ස් එක කට්ටියත් එක්ක එකතු වෙලා කෑ ගහලා ඒ වයිබ් එක ගන්න පුළුවන් ෆිල්ම් එකක් හැටියට ෆයිනල් ඩෙස්ටිනේෂන් ෆිල්ම් එක හඳුන්වන්න පුළුවන්. මම ඇත්තටම එන්ජොයි කළා මේ ෆිල්ම් එක. මම මේකට දෙනවා සාමාන්‍යයෙන් 10න් 8ක් වගේ දෙනවා මේ ටයිප් එකේ මූවි එකක් වශයෙන්. හොඳ පට්ට ෆන් එකක් ගන්න පුළුවන්. pretty simple story line එකක් තියෙන්නේ. basic story line එක. visual effects හොඳයි. මේක ඇක්ටර්ස්ලා ගැන විශේෂයෙන්ම කියන්න. මේ ඇක්ටර්ස්ලා ගත්තොත් එහෙනම් මේ young ඇක්ටර්ස්ලා ගන්න මේ වගේ වට මේගොල්ලෝ මේකේ ඉන්න සෙට් එකේ තියෙන විශේෂත්වය තමයි මේ සෙට් එකේම ඇවිල්ලා ඒගොල්ලෝ ෆුල්ම පර්ෆෝමන්ස් එක දෙනවා. මම හිතන්නේ ඒගොල්ලන්ට පොඩි වෙලාවක් දුන්නත් ඒකේ දෙන්න පුළුවන් ෆුල් පර්ෆෝමන්ස් එක දෙනවා. ඒකට හේතුව තමයි මේ ෆස්ට් ටයිම් ඇක්ටර්ස්ලා හුඟක් වෙලාවට පොඩි ඔය ඒවා කරලා මේ වගේ chance එකක් ආවට පස්සේ ඒගොල්ලෝ they are giving their bestම පර්ෆෝමන්ස් එකක් දෙනවා. ආයන heart and soul එකම දීලා ඇක්ට් කරනවා කියලා කියන්න පුළුවන්. නියමම එක්ස්පීරියන්ස් එකක් ගත්ත ෆිල්ම් එකක් ෆයිනල් ඩෙස්ටිනේෂන් බ්ලඩ් ලයින්ස්. අනිවාර්යෙන් මේ මූවි එක බලන්න කියලා කියනවා. මම ඇවිල්ලා මෙතන වීඩියෝ එකේ මම මෙතන කමෙන්ට් එකේ මම YouTube එකේ link එකක් දාන්න. ඒක ඔයගොල්ලන්ට පුළුවන් නම් subscribe කරන්න. අනිවාර්යෙන් මේක ගිහිල්ලා මේ බලන්න තියටර් එකේ මගේ Facebook page එක I told ya කියලා තියෙනවා. මගේ YouTube එකක් තියෙන්නේ ඒ name එකෙම තමයි. මම මේකේ මේ වීඩියෝ එකේ link එක දාන්නම්. කවුරු හරි subscribe කරනවා නම් එතකොට මේ page එකට එකතු වෙන්න. ඊට පස්සේ මම TikTok එකෙත් ඒ name එකේ I told ya කියන name එකෙම තමයි videos කරන්නේ. ඔක්කොටම එකතු වෙන්න කියලා ඉල්ලනවා. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලපු හැමෝටම thank you කියලා කියනවා. See you guys soon.